මට කතාව ලියලා දුන්නා සර්. සර් කතාව ලියලා දුන්නා. කරපන් කියලා. නෑ පාඩම් කරගෙන. වාක්‍ය 10ක් විතර දුන්නේ. ඒක දුන්නේ දෙමව්පියෝ ගැන. අර ලී කිරි කරපුවා මා හදා වඩා අන්නේ මර ටිකක් තුමුනේ. මම රේදිත ඇද්ද පාඩම් හිටින්න ආයි මට. හරිද? පාඩම් කළා උදේ කිව්ව පුතේ අර පාඩම් කරපු ටික මේ ඇසෙම්බලියට කියන්න ගියා. බම්බු ගහපුවා දැන්. මං හිතුවේ සර් ඉස්සරහා කියන පාඩම් කරන්න කිව්වා කියලා. දැන් පාඩන්නේ කොහොමද? පාඩම්. මං ගියා ඇසෙම්බලි ඉස්සරහට ඇස් දෙක වහගත්තා කියාගෙන ගියාට පස්සේ මම දැන් බලාපොරොත්තු වෙනවා අසාමාන්‍ය හූ හඬක්. ඒකට එන්න ඕනේ. ගැව්ව කියනවා පුඩිය. ඒක නිකන් ඔටෝ ගැහුවේ. ප්ලෑන් කළා නේ. මත්තුණා උන්ටි. ඒ ගමන තමයි මේ. ඒ සර්ුත් දැනගත්තද දැන් මොකක් කරේ? ඔව් මට අර කොහොමද ස්මෘතිය මං කොහොනේ මතකයේ පිළිඳ අවුලක් නැහැ කිය. ඒතර ඒක අරයට ටච් කළාද? වෙන්නේ නැතිනේ කොහොම හරි ඒක සර්ට දැනෙන්නේ නැති මොකක් හරි. නැත්තම් එයා එහෙම වැඩක් කරන්නේ නැහැ නේ ඔව්. එතනින් වෙනස් වුණා ඇත්තට. ඒකම තමයි මහවැලියට ගියේ.